රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට ඉතා දීර්ඝ සාමාන්‍යයෙන් අවුරුදු 10කට හැන දීර්ඝ මේ ඒ රාෂ්ට්‍ර කාලයක ආරම්භය සනිටුහන් වෙනවා 2017 ජනවාරි 27 සෙනසුරු පැමිණීමත් එක්ක දනු රාශියේ එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ කේන්ද්‍ර සරහනේ 11 වෙනියේ ඉන්න චන්ද්‍රයාගෙන් 12 වෙනිට සෙනසුරුගේ පැමිණීමත් එක්ක ජන්මේ රාශියක ආරම්භය වෙන නිසා මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට 2017න් පස්සේ එන කාලය තරමක් බරපතල අතිශය බරපතල අභියෝගාත්මක කාලවකවානුවක් බවට පත් වෙනවා. මෙබඳුම ඔහු ගත කරපු ඒ රාෂ්ට්‍ර කාලයක තමයි ඔහු කෙටි කාලයක් අගමැති ධූරය දරලා අගමැති ධූරයෙන් ඉවත් වෙලා චන්ද්‍රිකා කුමාරතුංග අගමැති ධූරයට පත් වුණේ 93 94 මේ කාලෙත් රනිල් වික්‍රමසිංහ බලයට ආවේ සහ බලෙන් ඉවත් වුණේ මෙබඳුම ජන්මේ රාෂ්ට්‍රකයක. ඒක ඔබට හොයලා බලන්න පුළුවන් අවශ්‍ය නම් අර මම කලින් කිව්වා වගේ මේ රනිල් වික්‍රමසිංහගේ මහත්තයා කේන්දරේ චන්ද්‍රයා ඉන්නේ 11 වෙනි මකර රාශියේ. ඒතොර මකර රාශියේ සිට 12 1 2 කියන භාවයන්හි ගමන් කරද්දී චන්ද්‍රය කියන්නේ ධනු මකර කුම්භ රාශියන්හි ගමන් කරද්දී ජන්මේ රාශියක වෙනවා වගේම එතනින් එහාට ලග්නේ රාශිය ක්‍රියාත්මක වෙන නිසා මේ ඔහු තරමක බරපතල අර්බුදකාරී තත්වයකට මේ තත්ත්වෙත් එක්ක මුහුණ දීමක් ඉදිරි සිදුවීම ඊටකට බහුලයි 2017 ජනවාරි 7 පස්සේ